අපි වෙනමම ලෝකෙකට අරන් ගිය සුපිරි ගමන. මෙහි තියෙන පාරවල් වල යටි දැනෙන හැඟීම. අපි මහ රැළකින් නෑ බං. ගමේ ගොල්ලොත් එක්ක ක්‍රිකට් මැච් එකක් ගැහුවා. මේ අසලක නාමිනිගම කියන ගමේ යෙවුණු සුන්දර දවස් දෙකක්. ඉතින් ලංකාවේ දෙන තෙල් ප්‍රශ්න නිසා අපිට ලෙක්චර්ස් ඔන්ලයින් දැම්මා. ඉතින් හරිම කම්මැලිකමේ මොකෙද්ද කික් වගේ ගෙදරට වෙලා ඉද්දි හෙලෝ මචං කියපන්. හෙලෝ මචං, නිශානේ අද ගමේ යනවලු. උන්ගේ ගම මාර ලස්සනයි. අපි දෙන්නත් යන්න ගිහින් ඉන්න. හැබැයි ඉක්මනට ලෑස්ති වෙන්න වෙයි. ඌ දැන් යනවලු. අම්මට සිරා. ඉතින් අපිට තිබ්බ පොඩි වෙලාවයි ගයිස්. ඉක්මනට බඩු ටිකක් පැක් කරගෙන අපි අපේ ගමන පටන් ගත්තා. Open road beneath the sun. Another mile, the world feels young. Mountains sleeping, vast and deep. Secrets that the canyons keep. A quiet peace inside my soul. Watching this grand vision unroll. Just a drifter, wild and free. As endless skies watch over me. ඉතින් පැය 5ක් විතර යද්දි අපිට අපේ ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් වුණා. අපි යනවා නිශාන්ලගේ ගමේ යනවා නෙවෙයි දැන් ගමට ඇවිල්ලා ඉන්නේ. මෙච්චර වෙලා මේ වීඩියෝ එකක් දාගන්න බැරුව හිටියේ. එකපාරයි දෙපාරක් කියන්නේ මෙහි සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරය. බාහිර වීඩියෝ දාන්න වල ලස්සන ඇන්ටිනෝගේ ඉන්නද දවස් කීයක් තුනක් දවස් 3ක් මෙහි ගෙවෙන්නේ. යෝ ගයිස්, අපි නිශාන්ලයි ගෙදරට ආවා. නියම ගැමි පරිසරයක් බලා ගන්න පුළුවන් මෙහි ආවම. ඉතින් මේ දවස් ටිකම ගෙවන්නේ අපි මෙහි. ඔයාලට පේනවා මේ පැත්තේ ලින්ද කේවල් මේ පැත්තේ ලස්සන වෙල්ලයක් තියෙනවා. තියන් වෙල්ලය බලන්න. ඉතින් මෙහෙට ආපු ගමන් අපි අපේ පිස්සු වැඩ ආයෙත් පටන් ගත්තා. නිශාන් ඉතින් නිශාන් කියලා කතා කරාට පස්සේ තමයි අපි දන්නේ මෙයා ගෑනු ළමෙක් කියලා. ඉවරයි ඌනිට. නියම මොකද කෝරළේ හත්තේ. අපි තේ හැදුවා. ගයිස්, අපි කොත්තමල්ලි හදන්න යන්නේ. අපි නෙවෙයි මූ හදන්නේ. අපි හදමු අසංක කොත්තමල්ලි හදන විදිය. මේ ජීවිතේට මූ ගෙදර වැඩක් කරන්නේ නැහැ. මේ ඇවිල්ලා කොත්තමල්ලි හදනවා. මේක දන්නේ නැහැ. මේගොල්ලෝ තුන පහ නෑ කිව්වද? ඔය තුන පහම ඉතින් ඇත්තටම ඒකෙන් 3-5 සෝදාපු නිසා මං හිතුවේ ඇත්තටම 3-5 කියලා. ඔව් මම බොල්න හදාගෙන තියෙන ඕකේ තියෙන උනා තමයි අර බින්ජා
ඔළුහාර සූදුරු කළුදුරු කළුදු මාදුරු ඔත්තමල්ලි පහ ඒ වගේ ඔක්කොම ඕක දා තමයි බොන්නේ ඒ බොන ගාට ඔක හන්දක් දාගන්න විනාඩි 3ක් ගතිය හැම දෙයකම හොඳයි මේ ඉතින් අපි අද ගොඩක් රෑ වෙලා තිබ්බ හින්දා අපිට එදා මුකුත් බලන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි රෑ ෆිල්ම් එකක් බලන්න සෙට් වුණා. එනවා අපි ෆිල්ම් එකක් බලන්න යන්නේ. මේ අහයි ෆිල්ම් එකේ නම මොකද්ද බා? මොකද්ද? ඉතින් අද දවසේ රෑ නිින්දට යද්දි අපි හිතුවේ නෑ පහුව දවසේ මේ වගේ එකක් වෙයි කියලා. ඉතින් අපි ඊයේ රෑ ඇවිල්ලා බලන්න බැරුණා මේ පැත්ත. ඉතින් ආපු ගමන් නිදාගත්තා. දැන් මම ඔයාලට පෙන්නන මේ view එක මේ ලස්සන පරිසරයක් තියෙන මේ වටපිටාව මාරම ලස්සනයි. නිකන් ගැමි පරිසරයේ ගැමි සුන්දරත්වය සුපිරියටම තියෙනවා මෙහි. මේ අපි ඉන්නේ නිශාන්ලා ගෙදර වත්ත පල්ලෙහාට යද්දි ගේ ළඟම වත්ත පල්ලෙහා වෙල තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න යන්නේ වෙල. මෙතන මගේ ඉස්සරහා තියෙනවා ගයිස් පිස්සු හැදෙන view එකක්. දැන් මම ඔයාලට පෙන්වන්න. මාරම ලස්සනයි. ඇත්තටම මේ ගෙවෙන දවස් මාරම ලස්සනයි. ඉතින් අපි වෙල අයිනට ආවා. මේ අපිට පිටිපස්සෙන් පේනවා මේ පැත්තේ කඳු පේලියත් එක්ක මේ වෙල්යාය තියෙන්නේ. පේනවාද ඔයාලට ගයිස්? මාරම ලස්සනයි. මේ පැත්තෙන් ඉර නැගගෙන එනවා. guys, aku udah buat mana kolek kan deh, abis itu untuk kolek itu kopi kamu na, ini kemarin malah saya ini lagi view ekak dia, balagi ini lagi kolek kan deh kat buat lagi ni, marah mas feeling guys, jadi kami ini lagi lah deh no, marah mas feel like kian nih baca nih mister kan dari sana yang rasa nih, ini thing itu udah ini kaman. ඇහෙනවද ගයිස් මොනරු කෑ ගහන සද්ද? මේ මොනරු ගොඩක් ඉන්නවා. උදේ නැගිට්ටාම
කනට ඇහෙන මිහිරි සද්දවලින් එකක් තමයි මොන්රු කෑ ගහන එක. ඊට අමතරව කුරුල්ලොත් කෑ ගහනවා. මම දැන් වෙල මැද්දෙන් ඇවිතන් යන ගමන් ඉන්නේ. මාරම ලස්සනයි. මෙහි ගයිස් උදේ පාන්දර කට්ටිය වැඩ පටන් ගන්න. උදේ පාන්දරම දැන් මම නැගිටිද්දි 7යි වෙලාව. 7ට වැඩ පටන් අරගෙන මේ ඇතින් පේනවා වැඩ. කට්ටිය වැඩ ගොයන් අදිනවා ගොයන් කපනවා. ඉතින් මම මේ ලස්සන පරිසරේ කරමන් වෙද්දි මාත් එක ආපු දෙන්න මේ බාන්න ගයිස් මූ ගොරෝනවා තඩියෙක් වගේ. අසංක නැගිටපන් බල්ලෝ එළි වෙලා නැගිටපන්. ඊට පස්සේ අපි නිශාන්ලගේ අම්මට තාත්තට උදව් කරා වී වෙලන්න. සිරාවට ඇයි හොඳ නැත් දිතකොට අන්ලගේ තාත්තල කට්ටිය මේ වී දාන ගමන් තියෙන්නේ. මේ පාරට වී දානවා. මේ පාර දිගට මේ පාරට පේනවා පාර දිගට වී දාලා ඊපස්සේ හලාගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි සපෝට් එකක් දුන්නා යාලට උදව් කරන්න. ඇත්තරම සුපිරි. ඊට පස්සේ අපි මේ සුන්දර ගමේ ඇවිදින්න පටන් ගත්තා. මුලින්ම අපි ගියේ වැව් මාළු ලෑල්ලකට. වැව් මාළු කියන. ගයිස් අපි මාළු ගන්නවා. විශාල්නිකාවේ අපි දෙන්නවා මාළු ගන්න. ඊට පස්සේ මේ මාළු කියන තැන ඉතින් අපි බලමු. පාඩක් ගන්නවා. මාළු ගන්නවා. ඒක පාර ඇයිනේ තිබ්බ පුංචි ලස්සන මාළු ලෑල්ලක්. මොනවද ගන්නේ? නමස්සේ. වල්කොලේ දුන්. මේ ගාන. ටිකක් ලොකු. වෙනද? මාළු අරගෙන ඇවිල්ලා
ඒක යන්නත් උදව් කරා. අපි මාළු අරගෙන ආවා. දැන් නිශාන් තමාද මාළු උයන්නේ. අපි නිශාන් කොහොමද මාළු යන්නේ කියලා දැන් හොදන්න යන්නේ. කුක්කිත් නිශා. ඉන් හොඳට කාලා අවස සෙට්ටුනේ අපි ගම යාළුවොත් එක්ක ක්‍රිකට් ගහන්න. මෙහි කොල්ල සෙට් එක සුපිරී ගයිස්. ඒතර ඔයාලා මාර ෆ්‍රෙන්ඩ්ලි ග්‍රේඩ් ගහන්න ගියාමුණත් එයාලා මාර ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිත් එක්ක කතා කරලා ආගන්තුක බවක් පෙන්වන්න නැතුවම අපිත් එක්ක මාර ෆිට් එකේ කතා කරා. දන්නවනේ ගයිස්, it is boys. ඉතින් අපි සෙල්ලම් කරද්දි දන්නේම නැතුව රෑ වුණා. අපි මැච් එක ගහලා ඉවරයි ගයිස්. අපි දින්න නෑ එකයි දින්නේ. අනිත් එක නිශාන්ලා දින්නේ. අයියෝ ඊරයා. නිශාන්ලා දින්න අපි පෙරදුනා. ඒ අපි සෝදරට ප්ලේ කරා. ඔලින්මා වීම ගැන සතුටුයි. ඔව්. ඉතින් අපි නිසාචර ජීවිතේ පටන් ගත්තා ගයිස්. ඇ කියලා බලන්න නැතුව ගියා ඇලේ නාන්න. බෑ බං අයෝ නෑ ඉතින් නෑ විසුණු. ඉතින් අපි කියෝ පැය ගානක් නෑ වගේ. ඉතින් ඒ අතරේ අසංක ඔය තෝ දණ්ඩ වෙනිබ්බා අපි ගයිස් නාලා ඉවරයි. දැන් ආයෙත් ගෙදරට යන ගමන් ඉන්නේ. කඳු යාය පීරමින් ගෙදර යන ගමන් ඉන්නේ. මේ ලස්සන view එකක් තියෙනවා රෑ හින්දා පේන්නේ නැහැ තාම. ඇත්තට මේ සුපිරි ගයිස්. ඉතින් නාලා ඉවර වෙලා අපි නිශාන්ලා ගෙදර සෙට් වුණා ඕමියක් ගහන්න. ආනයේ සුවඳතියේ මිතුරන් එක්ක හිනා වෙයි හන්දියේ සද්දේ රෑ පුරා අපි තමයි ආදරේ රඟපා අත උස්සලා කෑ ගහමු සංගීතයෙන් එකතු වෙමු දවසම මේ වගේ යමු සතුටින් ලෝකේ පුරවමු හේයි හේයි නටහමු අද අපාරේ තාලේ ගමම සද්ද අපි කියෝ විහිළු කර අපි කැම්පස් වල දේවල් කියෝ ගොඩක් වෙලා සෙල්ලම් කරා. මේ අතරේ ගොඩක් රෑ වෙලා තිබ්බේ. ඒක තමයි යාළුවා කිව්වේ මෙහි රෑට පාරවල් වල අලි ඉන්නවා කියලා ගයිස්. යාළුවනේ අලියෙක් හම්බෙන්න එපා. හැබැයි මේ බල්ල උඩු පුරන්නේ නම් අලියෙත්
මේ එනවා අඩු ගාලා හිටියොත් එහෙම එනවා හැටලා. ඉඳලා උදේ මං කියන දරන්නද උඹ හරි යාළුවෝ එහෙනම් පරිස්සමින් යන්න. බයි. අලි හිටියොත් ආපහු එරලෙන්න. මේ විදිහට තමයි අපේ හසලක ගමනේ පළවෙනි දවස ඉවරුනේ. අර දෙවෙනි දවසක් බලන්න ආසයිද? ඉක්මනට අරන් එන්නම් ඔයාලට දෙවෙනි දවස්. ඉතින් දෙවෙනි දවසේ තමයි හොඳම ටික තියෙන්නේ. මේ දවස් ඉවරයි guys. අපි නිදා ගන්න යන්නේ. අපි අලි බලන්න හිටිය නිෂාන් අපිට. අලියෙක් පෙන්නුවේ නැහැ. මෙහි එනවා කියන්නේ guys අලි හොල්මන් වගේලු. ඒ කියන්නේ ඇවිල්ලා ගියා කියලා දන්නේ මේ පහුව දවසේ සාක්ෂි ඉතුරු කරලා යනවලු යාලා. අලි පිටි දාලා යනවලු. එතකොටලු දන්නේ අලි එනවා කියලා. කියන්නේ අලි ඇත්තටම එනවා දකින්නෙත් නැහැලු. හොල්මන් වගේලු ඉන්නේ. ඔයාලත් අලි ඉන්න පැත්තක ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. යටි කොහොමද අලි ඇවිල්ලා යන්නේ කියලා.